මේ තියෙන්නේ මගේ ලයින් 6 අලුත්ම සර්කිට් එක. මේක බස් අත වලට තමයි පාවිච්චි කරන්නේ. 1224 දෙකටම පුළුවන්. 230 වලටත් ගන්න පුළුවන්. පවර් පැක් එකකින් තමයි එහෙම උනොත් කරන්ට් එක දෙන්න වෙන්නේ. එහෙම හදලා දෙන්නත් පුළුවන්. දැනට මං ගාව තියෙන්නේ 12 හරි 24 හරි වැඩ කරන සර්කිට් එක. මේක ලයින් 6කින් සමාන නැති අලුත් මේක කනෙක්ටර් දාලා තියෙන්නේ වයර් සම්බන්ධ කරන්න. ගොඩක් අයට තිබුණා රටා බලා ගන්න විදිහක් නැති ප්‍රශ්නයක්. මේ වීඩියෝ එකේ සේරම රටා ටික තියෙනවා. රටා 32ක් වගේ දාලා තියෙනවා මේකට. රටා 30ක් කියලා තමයි මම හඳුන්වන්නේ. ඒ තියෙන සේරම රටා ටික මේකේ තියෙනවා. තව ඔයාලට අවශ්‍ය නම් ඔයාලට හිතේ තියෙන රටාව මොන හරි මට වීඩියෝ එකක් හරි මොකක් හරි එවුවොත් ඒ විදිහට රටාව හදලා දෙන්නත් පුළුවන් මේකට. ලොකු ගණන් කියනවා ඔන්ලයින් විකුණන්න තියෙන මම ෂොප් එක කරන්නේ ෂොප් එක දංකොටුවේ තියෙන්නේ. ගොඩක් අය දන්නවා මාව. කැමති කට්ටියට ෂොප් එකට ඇවිල්ලා ගන්නත් පුළුවන්. නැති අයට කෝදිය දාන්නේ නම් බැංක් ඩිපොසිට් වලට විතරයි, COD දාන්නේ නැහැ. කැමති කට්ටිය ඉල්ලන්න. මේක දිගටම බලාගෙන යන්න. මේක රටා ටික සේරම තියෙනවා. මේක රිලේ එකට රිලේ තමයි මේකට පාවිච්චි කරලා තියෙන්නේ. ට්‍රාන්සිස්ටර් දැම්මොත් පටි ගොඩක් දාන්න ගියාම ට්‍රාන්සිස්ටර් රත් වෙනවා, පිච්චෙනවා, ප්‍රශ්න ගොඩක් ඇති වෙනවා. ඒක නිසා රිලේ වල ප්‍රශ්න ගොඩක් අඩුයි. බස් එකට හයි කරාට පස්සේ සෑහෙන කාලයක් ප්‍රශ්න වලින් තොරව වැඩ කරන්න පුළුවන්. ඒකනේ අවශ්‍ය වෙන්නේ. හදාගත්තට පස්සේ නැත්තම් නිතරම සර්කිට් එක හදන්නයි අරව මේවා කරන්න ගියාම බස් එක දුවන්න කාලයක් නැති වෙනවානේ. කැමති කට්ටියලා මේ එක රිලේ එකට LED පටි Samsung පටි වලින් හැඳින්නුවොත් බල්බ් තුනේ Samsung පටි කැලි 80ක් දාන්න පුළුවන්. එතකොට මේ සර්කිට් එකට 80 වැඩි කිරීම 6 විදිහට ගන්න පුළුවන්. මගේ තියෙනවා channel 4 5 මේක 6 ඊට පස්සේ 8 12 12 තමයි මගේ දැනට තියෙන ලොකුම එක. ඊට එහා එකක් තාම කවුරුත් ඉල්ලලා නැහැ. මිල කතා කරලා මැසේජ් එකක් දාන්න WhatsApp එකට මිල දාන්න. ලොකු ගණන් කියනවා රුපියල් 9000 10000 වගේ කියනවා. සමහරක් කට්ටියක සර්කිට් මම ඒවට දොස් කියන්නේ. ඒගොල්ලෝ ඉතින් මම දන්නේ ඒගොල්ලෝ කොහොම හදනවද කොහොම කරනවද කියලා. මගේ මිල නම් මේ channel 6 එක 4800ක් වගේ වෙන්නේ. ඔයගොල්ලෝ කැමති නම් ඉල්ලන්න. වීඩියෝ එක දිගටම බලාගෙන යන්න. රටා ටික උඩ ඔයාලට බලන්න පුළුවන්. මේකේ මේ 1 2 3 4 5 6 කියලා ගහලා තියෙන channel තියෙන පිළිවෙලට. එතකොට කනෙක්ටර් වලත් මම 1 2 3 පොඩියට සඳහන් කරලා තියෙනවා. අතින් ලියලා තියෙන්නේ. quality එක හදලා තියෙනවා. ඒ කියන්නේ PCB එකක් තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. dot board එකක නෙමෙයි. PCB එකක් කපලා PCB එකේ තමයි ගහලා තියෙන්නේ. එතකොට ලෙඩ ගොඩක් අඩුයි. කැමති අය ඉල්ලන්න හදලා දෙන්න. මේ ඉන්ඩිකේටර් බල්බ් දාලා තියෙන්නේ මේ ඉන්ඩිකේට් කරන්න කාරණා දෙකකට. එකක් රටාව බලා ගන්න. එතකොට ලීසිනේ නැත්තම් ලයිට් දාලා පටි දාලා පෙන්වන්න බෑනේ. එතකොට මේ ඕකෙන් රටාව බලා ගන්න පුළුවන්. අනිත් එක රිලේ එකක් පිච්චුනොත් ඔයාලට ඉක්මනින් බලා ගන්න පුළුවන් මේ බල්බ් එක වැඩ කරන්නේ නැහැ කියන අනිවාර්යෙන් රිලේ එක පිච්චිලා. ගොඩක් සර්කිට් වල මේ ඉන්ඩිකේට් බල්බ් එක දාන්නේ IC එකකින් අවුට් වෙන තැනට. එතනට දැම්මට වැඩක් නැහැ ඇත්තටම. මොකද IC එකේ ලෙඩක් එනවා අඩුයි ගොඩක් දුරට. IC එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. රිලේ එක තමයි ගොඩක් වෙලාවට ඉතින් මොන හරි ප්‍රශ්නයක් වුණොත් වෙන්නේ. ෂෝට් එකක් වගේ වුණොත් රිලේ එකේ කන්ටැක්ට් පිච්චෙනවානේ. ඒ වගේ දෙයක් වෙලා රිලේ එක වැඩ කරන්නේ නැතුව ගියොත් බලා ගන්න ක්‍රමයක් නැහැ. දැන් මේ සර්කිට් එකේ මේ බල්බ් එකක් වැඩ කරන්නේ නැහැ කියන අනිවාර්යෙන් ඒ බල්බ් එකට අදාළ රිලේ එක වැඩ කරන්නේ නැහැ කියන එක තමයි අදහස් වෙන්නේ.